ඔබගේ නිරෝගී සැපත සැමදා පතනා එත්කේ හෝමියෝපති හෙල්ත් කෙයා සෙන්ටර්. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයත් එක්ක ඇදුමට හතියට විසඳුම් හොයන්නේ කොහොමද? ඒ සඳහා තියෙන ප්‍රතිකාර මොනවද කියලා අපි කතා කරන්න දැන් මේ වෙලාව වෙන් කරගන්නේ. අපි වෙනුවෙන් ආරාධනා කළා හෝමියෝපති වෛද්‍යාචාර්යනී අනුෂා හේමකුමාර හෝමියෝපති වෛද්‍යතුමියට. ආයුබෝවන් ඔබතුමියට. අර මම මුලින්ම සඳහන් කළා වගේ මේ ඇස්ම තත්වය, ඇදුම තත්වය කොහොමද අපි ප්‍රතිකාරය ගැන කතා කරමු. ඊට කලින් රෝගය හඳුනගන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරලා. ඔව්. හතිය කියලා කියන්නේ සාමාන්‍ය නිදන්ගත රෝගී තත්ත්වයක්. අපේ ශ්වසන පද්ධතිය පහළ කොටස ඇතිවෙන ප්‍රදාහක තත්ත්වයක්. ඒ කියන්නේ යම්කිසි හේතු සාධකයක් මත ශ්වාසනාලය අසාත්මිකතාවයක් ඇති වුණොත් ඒක දිගින් දිගට පැවතීම නිසා යම්කිසි ප්‍රදාහක තත්ත්වයක් ඇති කරනවා. එතනදී අපේ ශ්වාසනාලය ඇතුළත තියෙන මාංශ පේශි හැකිලීමකට ලක් වෙලා ඒ වගේම අපේ ශ්ලේෂ්මල වැඩි ශ්ලේෂ්මල ශ්ලේෂ්මල වර්ධනයක් ඇති කරනවා ඒ ස්ථානයේ. එතනදී මාර්ගයේ පටුවීමක් ඇති කරනවා. එතනදී අපි ගන්න හුස්ම අපිට ඒ තුලින් යාමට අපහසු කරනවා. ඒ හින්දා අපිට ඇදුම නැත්නම් හතිය වගේ තත්ත්ව අපිට ඇති කරනවා. එතකොට හේතු සාධක විදියට කතා කරොත් ඇස්ම ඇති වෙන්න, හතිය ඇති වෙන්න බලපාන හේතු සාධක මොනවද? විශේෂයෙන්ම අපේ දැන් අපි ගෙදර දොර ගත්තොත් අපේ ඒ කියන්නේ ගෙදර දොර දූවිලි තියෙනවා නම් අපේ ඩස්ට් එක වගේ ඇඳ ඇතිරිලි වල තියෙනවා නම් මේක ඔක්කොටම නෙවෙයි. නමුත් ශරීර අපි ගෙදර 10 දෙනෙක් ඉන්නවා නම් එතන ප්‍රතිශක්තිකනේ දුර්වල කෙනෙක් ඉන්න පුළුවන්. එතනදී ඒ කෙනාට ඒක අසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන්. දූවිලි වල ඉන්න මයිටා කියන පුංචි සත්තු ඉන්නවා දූවිලි මැක්කන් ඒ වගේ තත්ත්වයන් වලදී ඒ කෙනාට අසාත්මික ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බිත්තිවල අපි කියන තෙත ගතියට බිත්ති තියෙනවා නම් එතනදිත් ඒ ආසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මකුළු දැල් කඩන කොට එතනදී ඇති වෙන ඒ ඩස්ට් එක ඒ වගේම ගෙදර පූසෝ බල්ලෝ ඇති කරනවා නම් දැන් මේ ඔක්කොම ගෙදර පරිසරය තුල ඒ කියන්නේ දැන් කෙනෙක් හිතනවා කොහොමද මේක මට ඇති වෙන්නේ? ගෙදර දොරෙන්මයි මේ තත්ත්වය ඇති වෙන්නේ. පූසෝ බල්ලන්ගෙන් ඇතිවෙන ඒ මැක්කම් නිසා ඇතිවෙන අසාත්මිකතාවය. ඒ වගේම අපි මේ ගෙදර දොර ඒ වගේම අපේ පාරිසරික පැත්තක් තියෙනවා. සමහරක් අයට සීත සහිත දේශගුණය, ඒ වගේම රැට උදේට පින්නේ ඇවිදිනවා නම්, ඒ වගේම රාත්‍රී කාලයට ඇවිදින්න බැරි තාත්තා, ඒ වගේම පරිසරයේ දුම සමහරක් අයට මේ අසාත්මිකතාවය ඇති කරනවා. ඒ වගේම අපේ කෑම පැත්තෙන් ගත්තොත් සමහරක් අයට රස බීම පළතුරු බීම ಜಾති ඒවා එතනින් අසාත්මිකතාවය ඇති කරනවා. ඇතැම් අයට අපේ උෂ්ණාධික ආහාර ඒ වගේම රාත්‍රියට සීත සහිත ආහාර ගැනීම ඔය මීකිරි වගේ දේවල් රැට කෑවොත් එතනදී ඒ අසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පරිසරයේ තියෙන මල් පරාග සමහරක් අය සිඹින්න ගිහිල්ලා ඒ වගේන් ඇති වෙනවා. ඒ වගේම සුවඳ විලවුන් ඇතැම් ඖෂධ ඉතින් මේ වගේ තත්ත්ව එක් එක්කෙනාගේ ශරීරවලට ආවේනික විදිහට එයාගේ දුර්වලතාවය මත මෙවැනි අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයේ දුර්වලතාවයත් එක්ක. ඔව්. මේ හතිය තත්වය නිසා අපි දකිනවා පුංචි වයස්වල දරුවෝ වෙන්න පුළුවන්, මැදිවි අය වෙන්න පුළුවන්, වැඩිහිටි අය වෙන්න පුළුවන්. යම් මොහොතකදී ටිකක් අපහසුතාවයටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඊට ප්‍රතිකාර මොනවද, කොහොමද ඇති වෙන්න පුළුවන්, බලපාන සාධක මොනවද කියලා අපි කතා කරේ. රෝග ලක්ෂණ දෙසත් අපි අවධානය යොමු කරොත් කොහොමද අපි හඳුනගන්නේ කියලාත් මතක් කරමු. දැන් පුංචි ළමයි ගැනත් කිව්වා, වැඩිහිටි ගැනත් කිව්වා. දැන් අපි එතන පොදුවේ ගත්තොත් කෙනෙක්ට ඒ කියන්නේ වියලි කැස්ස ඇති වෙනවා. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී කාලයට මේ කැස්ස වැඩි වෙනවා. ඒ වගේම පාන්දරට වැඩි වෙනවා. හුස්ම ගන්න බෑ, අපහසුතාවය ඇති කරනවා, පපුව තද කරනවා. ඒ වගේම කුඩා ළමයි ගත්තොත් කුඩා ළමයිගේ මේ බෙල්ල පහළ කොටස හුස්ම ගන්නකොට ඇතුළට නෙරනවා වගේ තියෙනවා. ඒ වගේ මෙයාලගේ පාර්ශවවල
ඇතුළට මාංශ පේශී ඇතුල් වෙනවා මේ ඒ කියන්නේ හැකිලීමක් වෙනවා ඉදිරියට නෙරනවා වගේ ඒ කියන්නේ අපහසුතාවය එනවා විශේෂයෙන්ම අර අපි විසිල් එක පිඹිනවා වගේ සද්දයක් ඒගොල්ලෝ තුලින් ඇති කරනවා ඒ වගේම අපේ උරස් කුහරයත් ඒ වගේම අපේ ප්‍රාචීර මේ අපේ උදර කුහරය මැද තියෙන ඒ කොටස අපේ ඇතුළට නෙරනවා වගේ වෙනවා හුස්ම ගන්න. ඉතින් මේ දේවල් අපිට කුඩා ළමෙක් තුලින් දැන් දැක ගන්න පුළුවන් මේ දරුවට ඇදුම වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවද කියලා. ඉතින් විශේෂයෙන්ම රාත්‍රී කාලේ වැඩිවීම ඇලවෙන්න බෑ. එයාලට ඇලවෙනකොට කැස්ස හතිය වැඩි වෙන ගතිය එනවා. ඔව්. දැන් වෛරස් ආසාදන නිසා ඇතිවන ඉන්ෆ්ලුවෙන්සා තත්වයන් ගැන අපි කල්පනා කරොත් ඒවටත් ප්‍රතිකාර තියෙනවද? අනිවාර්යෙන්ම තියෙනවා. දැන් බොහොමයක් දෙනා දන්නේ නැහැ. දැන් ඒ කියන්නේ වෛරස් ආසාදන, බැක්ටීරියා ආසාදන මේ වගේ තත්ත්වවල වලට හෝමියෝපති තියෙනවද කියලාවත් ගොඩක් අය දන්නේ නැහැ. බොහොමයක් දෙනා. ඉතින් දැන් අපි ඉන්ෆ්ලුවෙන්සා වගේ එකක් ගත්තොත් ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේද තියෙනවා ABCD කියලා. නමුත් බොහෝ දෙනෙකුට මේකේ බලපෑමක් ඇති කරන්නේ ඉන්ෆ්ලුවෙන්සා AB කියන එකනොත් වඩාත්ම ඉන්නේ ඉන්ෆ්ලුවෙන්සා A කියන එක. ඉතින් මෙතනදී අපේ මේ වෛරස් එක තමයි අපිට ආසාදන ඇති කරන්නේ උගුර අමාරුව ඒ වගේම උණ ගතිය ඒ වගේම මස් පිඩු වේදනාව තෙහෙට්ටුව මේ වගේ තත්ත්ව ඇති කරනවා. නමුත් මෙතනදී හන්දිපත් වේදනාව වගේම එතනදී හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති කරන උගුර වේදනාවත් එක්ක. ඉතින් මේ දේවල් වලට හෝමියෝපති ප්‍රතිකාර තියෙනවා. එතනදී දැන් අපේ හෝමියෝපති වල විශේෂත්වය තමයි අපි කියන්නේ රෝග ලක්ෂණනේ. දැන් අනික් අයත් දැන් අනික් ප්‍රතිකාර වලත් මේ රෝග ලක්ෂණ අරගෙන තමයි එතනදී බෙහෙත් කරන්නේ. නමුත් මෙතනදී රෝග මූලය ඒ කියන්නේ රෝග මූලය තමයි අපි නැති කරන්නේ. ඒ කියන්නේ රෝග ලක්ෂණය අපි ගන්නවා සංඥාවක් විදිහට. ඒ සංඥාවක් විදිහට අරගෙන ඒ ඔස්සේ ඒකට හෝමියෝපති මූලධර්මයට අදාළ ඖෂධය දෙන්නේ ඒ සංඥාව ඇති කරපු ඒ හේතුව නැති කරන්න. එහෙනම් වෛරස් එක නැති කරන්න තමයි හෝමියෝපති ප්‍රතිකාරය දෙන්නේ. ඉතින් එතනදී හෝමියෝපති වෛද්‍යවරයාගේ දක්ෂතාවයත් එකට ප්‍රධාන වෙනවා. නමුත් හැම හෝමියෝපති වෛද්‍යවරයෙක්ම මේ පිළිබඳ හොඳට දැනුවත් වෙලා තිනවා. එතනදී රෝගියෙකුට පුළුවන් රෝග මූලයම නැති කරගන්නවා. කියන්නේ ඇදුම තියෙන කෙනෙකුට මේ තත්ත්වයවත් වඩා බරපතලයි. ඒගොල්ලන්ට නියුමෝනියා කියන තත්ත්වයට යන්න පුළුවන්. මොලේ උණ කියන තත්ත්වයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් රෝග මූලයේ යථා තත්ත්වයට ගන්නවා නම් ඒ ආසාදිත තත්ත්වය නැති කර ගැනීම වෛරස් එක විනාශ කිරීම තුළ රෝග ලක්ෂණ නැතිව යාම කියන්නේ රෝගියා සුව වීම වගේ තත්ත්ව ඇති වෙනවා. ඔව්. අපි හෝමියෝපති ප්‍රතිකාර පිළිබඳව කතා කරමින් ඉන්නේ. අද මේ ඇස්ම තත්වය, හතිය තත්වය පිළිබඳව කතා කරමින් ඉන්නේ. ඒ අතර අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඔබගේ නිරෝගී සැපත සැමදා පතනා HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර්. ඔබගේ නිරෝගී සැපත සැමදා පතනා HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර්. දැන් මේ දවස්වල වෛද්‍යතුමිය චිකුන්ගුන්යා රෝග තත්ත්වය පිළිබඳවත් කතා කරනවානේ. එතකොට දැන් ඇදුම රෝගය තියෙන කෙනෙකුට චිකුන්ගුන්යා වගේ රෝගී තත්ත්වයක් ඇති වුණොත් ඒකට එකපාර ප්‍රතිකාර ගන්න පුළුවන්ද? පුළුවනි. ඒ කියන්නේ දැන් චිකන්ගුන්යා කියන්නේ අපි මధుර ප්‍රභේදයකින් අපිට ඇති වෙන දෙයක් නේ. ඉතින් ඩෙන්ගු ඒ වගේම චිකන්ගුන්යා මේ රෝග තත්ත්ව තියෙනවා සමාජයේ. නමුත් බහුතරය යන්නේ වගේ දෙයක් හැදුණු ගමන්ම වේදනානාශක ඒ වගේම ඒ තත්ත්ව හොයාගෙන. නමුත් හෝමියෝපති වලත් උණ ගතියට ඒ කියන්නේ උණ නැති වෙන බෙහෙත් තියෙනවා. ඒ වගේම චිකන්ගුන්යා නිසා බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙන හන්දිපත්වල මස්පිඩු වේදනාව. නමුත් හෝමියෝපති ප්‍රතිකාර දැන් මම ළඟට එන අයට අපි වේදනානාශක දෙන්නේ නැහැ. ඒ රෝග ලක්ෂණ වලට අනුගත කරන හෝමියෝපති ඖෂධය දීම තුළ ඒ ශරීරයේ ඇති වෙලා තියෙන ඒ ආසාදනය නැත්නම් ඒ ප්‍රදාහක තත්ත්වය ඒ වෙනස අපි යථා තත්ත්වයට ගන්නවා. කියන්නේ අර අදාළ වූ කාරණාව ඒ වෛරස් එක ක්‍රමක්‍රමයෙන් නැතිව යාමක් වෙනවා. ඉතින් මේ තුල අර මස් පිඩු දැන් බොහොමයක් දෙනා එනවා චිකන්ගුන්යා හැදිලා මාස 2-3 ගිහිල්ලා.
නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ හෝමියෝපති වලට මුල් අවස්ථාවේ මේකට බෙහෙත් දෙනවා කියන එක. ඉතින් එතනදී ඒගොල්ලෝගේ ඒ කියන්නේ කකුල් ඉදිමිලා විශේෂයෙන් බොහෝ දෙනෙක් කියන්නේ වලලු කර ඉදිමිලා ඒ වගේ මේවා රතු පාට ගැන්විලා නිකන් නහර කළු පාට වෙලා ඉතින් ඒ වගේ තප්පවල වලින් ඇවිද ගන්න බැරුව එන්නේ. ඒ වගේම මේ වලලු කර ඇඟිලි තද වෙලා එන්නේ. නමුත් හෝමියෝපති ප්‍රතිකාර මේ වේදනාව කියන තැන නැති වුණත් වේදනාවට බෙහෙත් කරන්නේ නැහැ. ඉතින් නමුත් දෙන ප්‍රතිකාරවලදී ඉදිමුම් බැහැලා යනවා සති 2 යනකොට. 2 නෙවෙයි ඉතින් ඒක ඒ සඳහා අපිට හෝමියෝපති ඖෂධි ආලේපන තියෙනවා. ඒ වගේම දැන් කැස්සට හතියට ඒවට අපිට සිරප් ಜಾති තියෙනවා. අද බටහිර වෛද්‍ය ක්‍රමයේ වගේම හෝමියෝපති ඒ කියන්නේ එංගලන්තය යුරෝපීය රටවල් බැලුවොත් ඒවයි පුදුම විදියට දියුණු වෙලා තියෙනවා. දැන් එංගලන්තේ තියෙනවා හොස්පිටල් 7ක් රජ පවුලටම. ඉතින් ඒ වගේ කිසිම අතුරු ආබාධයක් නැති වෛද්‍ය ක්‍රමයක්. කිසිම අතුරු ආබාධයක් නැහැ. රෝග මූලයට ප්‍රතිකාර කරන. ඉතින් චිකන් ගුන්යා වගේ ඒවා හැදිලා අර හන්දිගත රෝග වලින් වේදනා විඳ දුක් විඳිනවට වඩා හෝමියෝපති ප්‍රතිකාර වලින් රෝග මූලය අපි නැති කර ගන්නවා කියන්නේ ඒ රෝග ලක්ෂණ ඔස්සේ අපි සංඥාව නැති කරන සංඥාව නිවා දමන්නේ නිවා දැමනවා කියන්නේ ඒ දේ දිගින් දිගට රඳා පවතිනවා කියන එක. නමුත් හෝමියෝපති වල තියෙන සුවිශේෂත්වය තමයි සංඥාව නැති කරලා දාන එක. ඉතින් ඒ නැති කිරීම තුළ රෝගියාගේ සුවපත් වීම සුවපත් භාවය ඇතුළාන්තයෙන් වෙනවා. ඉතින් ඒ හින්දා චිකන් ගුන්යා ඒ වගේම ඉන්ෆ්ලුවන්සා වගේ තප්තන් වලදී ඇදුම රෝගියෙකුට මේ දේවල් හැදුනත් මේ හැම එකක් තුලින්ම පූර්ණ සුවය ඇති කරගන්න පුළුවන්. එකම දේ තමයි එක වෛද්‍යවරයෙක්ගෙන් මේ ඔක්කොම යාලට ඇති කරගන්න පුළුවන්. මොකද රෝගයට නෙවෙයි රෝගියාව සුවපත් කිරීමයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ අරමුණ. ඔව්. අපි හෝමියෝපති වෛද්‍ය ක්‍රමයත් එක්ක ඇදුම රෝගයට සුවය සොයාගන්න කොහොමද කියලා කතා කරේ. ඇදුම රෝගය තියෙන කෙනෙකුට විවිධ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. වර්තමානයේ මේ කතා කරන මේ දවස්වල කතා කරන චිකුන්ගුන්යා වගේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය මේ සඳහන් කරන්නේ මූලික අවස්ථාවෙම හෝමියෝපති ප්‍රතිකාර හරහා ඒ සුවය සුවපත්භාවය ලබා ගන්න පුළුවන් කියන කාරණය. එhmenan අපි ස්තුතිවන්ත වෙනවා අනුෂා හේමකුමාර හෝමියෝපති වෛද්‍යාචාර්යතුමියට අද දවසේ මේ දැනුවත් කිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි ඔබතුමියට. ආයුබෝවන්. ආයුබෝවන්.